ඔයාට දරුවෝ ඉන්නවද මේ කතාව අහන්න? හිතවතුනි අපි වැඩක් කර කර ඉන්න වෙලාවක දරුවෙක් ඇවිල්ලා අපිට නිතරම කරදර කරනවා. අපි මොන හරි දෙයක් කර කර ඉන්නකොට එක පාට දුවගෙන ඇවිල්ලා කියන තාත්ති මෙන්න මේක බලන්න. අම්මේ මෙන්න මේක බලන්න. ඔයාලට අපි එලව ගන්න. ඇයි ඒ? අපිට මේ වැඩේ කරගන්න ඕන නිසා. හැබැයි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් ඔවුන් තව කොච්චර කාලයක් අපිට ඔය වගේ කරදර කරයිද? දැන් සමහරට වයස අවුරුදු 2ක් 3ක් 4ක් 5ක් 6ක් 7ක් වෙන්න පුළුවන්. තව අවුරුදු කීයක් ඔය විදිහට ඇවිල්ලා තාත්ති මේක පොඩ්ඩක් බලන්නකෝ අම්මේ මේක පොඩ්ඩක් බලන්නකෝ අනේ අම්මේ එන්නකෝ අනේ තාත්ති බලන්නකෝ. ඒ දේවල් කරයිද? එහෙම නැත්නම් කන ළඟ ඇවිල්ලා කිඳිරි ගායිද? තව අවුරුදු කීයක් ඔහු හෝ ඇය ඔයා ළඟ දෙපිටි දෙපිටි ඉඳීද? තව අවුරුදු කීයක් ඔහු හෝ ඇයගේ මේ කංකරච්චලේ අපිට අහන්න පුළුවන්ද? හිතවතුනි මතක තියාගන්න දවසක් එනවා පුතේ ඇයි ඔයා මට කතා කරන්නේ නැත්තේ? දුවේ ඇයි මට කෝල් එකක්වත් දුන්නේ නැත්තේ? කියලා අහන්න වෙන තැනක් එනවා. අන්න එදාට අපි පසුතැවිලි වෙනවා. ඒ නිසා ඕනම වෙලාවක දරුවෙක් අවධානය ඉල්ලුවොත් ඒ දරුවාට අවධානය දෙන්න. සමහර අම්මලා සමහර තාත්තලා අපි දැකලා තියෙනවා. ෆෝන් එක දිහා බලන් ඉන්නකොට දරුවා ඇවිල්ලා කරදර කරොත් එහෙම එලවලා දානවා. නෑ එපා. ඒ ෆෝන් එකේ තියෙන දේවල් වලට නැවත වතාවක් බලන්න පුළුවන්. හැබැයි ඔබේ දරුවා මේ වයසේ හැමදාම ඉන්නේ නෑ. කල්පනා කරලා බලන්න. පුංචි කාලේ ඉක්මනට ගෙවිලා ගියා. අනාගතේත් ඒ විදිහට වෙයි. ඒ නිසා දරුවෙක් අවධානය ඉල්ලන හැම වෙලාවකම ඔහුට හෝ ඇයට ඔබේ අවධානය දෙන්න. එය ඔබට පසුතැවිලි නොවන අනාගතයක් ඇති කරගන්න හේතුවක් වෙනවා.